සුබ දවසක් ඔයාට. අද මං කියලා දෙන්න හදන්නේ පරිප්පු වෑංජනයක් රසට සුවඳට හදාගන්නේ කොහොමද කියලා. පරිප්පු වෑංජනය රසට හදාගන්න මං පාවිච්චි කරන ටිප්ස් කිහිපයකුත් අද මං කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකම්ම රැඳිලා ඉන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න. මුලින්ම මම පරිප්පු ටික අරගෙන හොඳට හොදගත්තා. මං කඩෙන් නිතරම තෝරගන්නේ මෙන්න මේ වගේ චූටි යට තියෙන පරිප්පු. ඔයාලටත් පුළුවන් නම් මේ වගේ පරිප්පු තෝරගන්න. එතකොට පරිප්පු වෑංජනය ගොඩාක් රසට හදාගන්න පුළුවන් ඔයාලට. සෝදාගත්ත පරිප්පු එකට මම මුලින්ම කහ කුඩු එකතු කරනවා. කහ කුඩු තේ හැඳි 1/2ක් වගේ මම එකතු කරනවා. ඊළඟට මිරිස් කුඩු තේ හැඳෙන් 8න් එකක් එකතු කරනවා. දැන් මම එකතු කරන්නේ බැදපු උළු හාල්, කුරුඳු පොත්තක්, ලුණු ටිකකුත් මම මෙතනදී එකතු කරනවා. ලුණු දැම්මා කියලා පරිප්පු එක තැම්බෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. පරිප්පු එක බෙරි නොවි පදමට තඹ ගන්න තමයි මම ලුණු එකතු කරන්නේ. ඊළඟට ලියාගත්ත බීලුණු භාගයක්, අමු මිරිස් කරලක්, කරපිංචා, ඒ වගේම රම්පේ කොලයක් මම එකතු කරනවා. ඊළඟට මම අතින් හොඳට කලවම් කරගන්නවා. පරිප්පු එකට කිසිම වෙලාවක 3-5 එකතු කරන්න එපා. එතකොට පරිප්පු වෑංජනයේ පෙනුම වගේම රසත් අඩු වෙනවා. දැන් මම වතුර එකතු කරගන්නවා. හොඳට බලන්න වතුර ගොඩාක් වැඩි කරගන්නේ නැහැ. පරිප්පු එක වැහෙන ගානට විතරයි වතුර එකතු කරගන්නේ. වතුර වැඩි වුණොත් පරිප්පු එක තැම්බෙනකොට පරිප්පු යට දිය වෙලා යන්න බලනවා. ඒ නිසා වතුර මේ ගානට විතරක්ම එකතු කරන්න. ඊළඟට ලිපෙන් තියලා ලිප මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන පියනකින් වහලා පරිප්පු ටික තඹ ගන්න ඕනි. ඔන්න බලන්නකෝ ලුණු දැම්මා කියලා පරිප්පු තැම්බෙන්න ගොඩක් වෙලා යනවාද කියලා. මේ තියෙන්නේ හරියටම විනාඩි 10කට පස්සේ පරිප්පු ටික හොඳට තැම්බිලා තියෙන. ඒ වගේම ඇට පොඩි වෙලත් නැහැ. වතුර මේ වගේ හොඳටම හිඳුනට පස්සේ තමයි අපි පොල් කිරි එකතු කරන්නේ. පොල් කිරිත් ගොඩාක් එකතු කරන්නේ නැහැ. උකු කිරි අඬු කෝප්ප 1/2ක් වගේ තමයි එකතු කරන්නේ. ඔයාට හොදි ගොඩාක් ඕන නම් පොල් කිරි වැඩියෙන් එකතු කරගන්න. හැබැයි අද මම මේක හදන්නේ පාන් බත් දෙකටම ගැලපෙන විදිහට. ඉතින් මං පරිප්පු එක ගොඩාක් හොද්දට හදාගන්නෙත් නෑ. වේලෙන විදිහට හදාගන්නෙත් නෑ. ඒ නිසා මම පොල් කිරි අඬු කෝප්ප 1/2යි එකතු කරේ. මේ වෙලාවේදී ලුණු බලලා ලුණු මදි නම් එකතු කරගන්න. ඉතින් බලන්නකෝ පරිප්පු වෑංජනය රසට උයන්න අපිට රසකාරක එකතු කරන්න ඕන නෑ. ගෙදර තියෙන කුළුබඩු වලින් පරිප්පු වෑංජනය රසටම අපිට හදාගන්න පුළුවන්. කිරි ටික හොඳට ඉතිරුවට පස්සේ ලිප ඔෆ් කරලා පරිප්පු එක මම වෙන භාජනයකට අයින් කරගන්නවා. ඊළඟට ආයෙමත් ඇතිලිය ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරනවා. තෙල් ටික රත් වීගෙන එනකොට අබ තේ හැඳි භාගයක් එකතු කරනවා. අබ ටික පිපිරුවට පස්සේ හීනියට ලියාගත්ත සුදුලුණු එකතු කරලා සුදුලුණු මැලවීගෙන එනකොට බීලුණු භාගයක් හීනියට ලියාගෙන එකතු කරනවා. මම මෙතනදී ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. මොකද බැදුන ලුණු වලින් පරිප්පු වෑංජනයේ රස දෙගුණ තෙගුණ වෙන නිසා. ලුණු ටික මේ වගේ භාගෙට බැදුනට පස්සේ වේලුණු මිරිස් කරල් 3ක් කඩලා එකතු කරනවා මම. මිරිස් මේ වෙලාවේදී එකතු කරපුවාම ලුණු බැදිලා ඉවර වෙනකොට මිරිස් කරලුත් පදමට බැදෙනවා. අවසානයේටම මම කරපිංචා කොළ ටිකක් එකතු කරගන්නවා.
ඊළඟට ලූණු මිරිස් රන්වන් පාට වෙනකම් බැදෙද්දී මම ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරලා තප්පර 30ක් වගේ තියලා කෑලි මිරිස් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. කෑලි මිරිස් එකතු කරපු ගමන්ම උයාගත්ත පරිප්පු වෑංජනය තෙම්පරාදුවට එකතු කරගෙන කලවම් කරගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. පරිප්පු කන්නේ නැති කෙනෙක් වුණත් මේ විදිහට හැදුවොත් නම් පරිප්පු කනවා. එහෙනම් channel එක subscribe කරලා වීඩියෝ එක හොඳ නම් like එකක් දාගෙන යන්න. අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු. පරිස්සමෙන් ඉන්න.